ඉතින් හැලෝ ගයිස් අපි DC ටෝක්ස් එහෙනම් අපි අද කතා කරමු සුපර්මෑන් සහ දේශපාලය එහෙමත් නැත්නම් සැක්ස්නයිඩගේ මෑන් ඔෆ් ස්ටීල් සක්සත්ද කියලා නෑ වැරදුනා සක්සස්ද කියලා සාර්ථකද කියලා ඉතින් මුලින්ම කියනුවන මේ සුපමෑන් සහ දේශපාලනය එහෙමත් නැත්නම් මේ සුපර්මෑන් කියන චරිතය පාදක කරගෙන ඒකට ලෝකයේ ඇත්ත පැත්ත එහෙමත් නැත්නම් මේක සරලෝම කියන්නේ සුපර්මෑන් මේ ලෝක ඇත්තටම ජීවත්වනොත් අපිට කොයි වගේද බලාගන්න පුළුවන් වෙන්න යායට මොන වගේ ගැටලු දෙන්න කියනද අපිට මේකෙන් බලාගන්න පුළුවන් වෙන මොකද මේ සුපර්මෑන් කියන චරිතයේ වෙනස්ම පැත්තක් අපි නිකන් කතා කරොත් සුපර්මෑන් සහ දේශපාලනය කියන්නේ සුපර්මෑන් චරිතය දේශපාලනික කෝණයෙන් කොහොමද අපිට බලන්න පුළුවන් කියන දේ මේ සැක්ස්නයිඩගේ 2013 නිකුත්තුණු මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. මොකද එතන මෑන් ඔෆ් ස්ටීල් කියන මීනින් එක not superman කියන දේ තමයි. නමුත් මේක අපිට හෝප් එක බලාපොරොත්තුව කියන දේත් බලා ගන්න පුළුවන් වෙනවා නිර්මාණය ඇතුළේ. ඉතින් සැක්ස්නයිඩර් වෙනස්මාකාරයේ සුපර්මෑන් කෙනෙක් පෙන්නලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනස කරන්න යද්දි නෝලන් කියලා තියෙනවා එපා කියලා. මොකද හේතුව සුපර්මෑන් කැරක්ටර් එකට වෙන ඩැමේජ් එක මේකෙන් වළක්වන්න බෑ කියලා. නමුත් ඒ වෙනස සැක්ස්නයිඩර් කරා අද වෙද්දි යම් දේවල් සුපර්මෑන් චරිතයට වෙලා තියෙනවා ඒ වෙච්ච දේවලුත් එක්ක. ඉතින් මේ සුපර්මෑන් චරිතය සහ දේශපාලනය කියන දේ අපි කතා කරේ. ඒකට හේතුව තමයි මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටයේ පුරා සම්පූර්ණයෙන්ම තිබෙන්නේ වෙනත් විශ්වයකින් ආපු චරිතයක් පෘථුවිය ඇතුලේ ජනප්‍රිය වෙලා එයා වර්ල්ඩ් ත්‍රෙට් එකක් වෙයිදෝ කියන දේ යම් පිරිසකට තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ එයාට ආදරය කරන පිරිසක් ඉන්නවා. මේ හැම දෙයත් එක්කම ගොඩනගෙන කතාවක් තමයි මේ මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටයේ තියෙන්නේ. මොකද අපි දන්න සුපර්මෑන් චරිතය කියන්නේ බලාපොරොත්තුව, ලයිටින්, හෙන කලර්ෆුල් ඒ වගේ සුපර්මෑන් චරිතයක්. නමුත් මේ සුපර්මෑන්, මේ සැක්ස්නයිඩර්ගේ සුපර්මෑන් කියන්නේ තනිකරම මේ විල් එකක්. කියන්නේ තනිකර නිකන් අපි නිකන් අදහස් කරොත් හරි කෙලින්ම මරලා දානවා. හැබැයි කොමික් ඇතුළ අපි දන්න එක කලාපයක ඉන්න සුපර්මෑන් කෙනෙක් තනිකර හෝප්ෆුල් එයා කියන්නේ ලේනෙක් පවා බේරගන්න උදාහරණයක් විදිහට ඩේවිඩ්ගේ සුපර්මෑන් අපේ ජේම්ස් ගන් නිර්මාණය කරපු. ඉතින් මේ සුපර්මෑන් චරිතය තවදුරටත් රසිකයා අතරට එන්න සහ සමහර රසිකයන් අතරත් අලුත් සුපර්මෑන් ප්‍රතික්ෂේප කරන හේතුව තමයි මේ අපි අද කතා කරන හෙන්රි කැවිල්ගේ මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටිය. මොකද සැක්ස්නයිඩර් ඒකේ විදිහට ඔප්පු කරලා තියෙනවා BVS එකෙන් පවා. මොකද එයා කියලා උඹලට මම දෙන්නේ මේ උඹලා දාගෙන කලර්ෆුල් අයියෝ ඉතින් එතනදී කියනවා මම උඹලට දෙන්නේ මේ උඹලා දකින්න සුපර්මෑන් නෙවෙයි කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ගොඩක් කට්ටිය කතා කරන පොයින්ට් එක තමයි සුපර්මෑන්ගේ තාත්තා බේරගත්තේ නැති හේතුව. ඉතින් ඒකට ඇත්තටම එතන මික්ස් රියක්ෂන් එකක් මට නම් තියෙන්නේ. ගැන මම කතා කරන්නේ නැහැ මෙතන. මොකද ඒක කතා කරන්න සුදුසු නැහැ කියන දේ මම හිතන එක මම ඔඩියන්ස් එකට බාර දුන්නොත් හොඳයි. ඉතින් මේ දේවල් තමයි අපිට සුපර්මෑන් මෑන් ඔෆ් ස්ටීල් චිත්‍රපටය ගැන කතා කරන්න තියෙන්නේ. මොකද සැක්ස්නයිඩර් දුන්න අපිට ප්‍රොජෙක්ට් එකක් දුන්නා. හරි වෙන්න දුන්න උඹලට මේක බලපන්. හැබැයි අපි බැලුවා. බැලුවට වඩා දෙයක් තිබ්බා. මේව දාන්න හේතුවකනේ ජොස් වීඩන් මහත්තයා අමතක කරන්න හොඳ නැහැනේ. DC එකට හොඳටම කරපු හින්දා එයාට සැලුට් එකක් දෙනවා. හායි කියලා. ඉතින් අපි මෑන් ඔෆ් ස්ටීල් එකේ දැක්ක තව කැරක්ටර් තමයි සෝඩ්. ඉතින් සෝඩ් තමන්ගේ කියන්නේ තමන්ට දුන්නු ඒ කියන්නේ තමන්ගේ ඒක අපි මොකද කියන්නේ තමන්ට ලැබිලා තියෙන දේ. ඒ කියන්නේ තමන්ගේ කාර්යභාරය ඔහු ඉටු කරන්න හදනවා ක්‍රිප්ටෝන් නැවතත් පෘථුවිය තුල මේ නිර්මාණය කරන. නමුත් අපේ සුපර්මෑන් කියනවා නෑ ඒවා මෙහෙ බෑ කියලා. කියන්නේ සරලවම කියනවා ඒ හුකාරිස් බෑ මේ සුවාරිස් එක්ක වගේ මීන් එකක් දීලා සම්පූර්ණයෙන්ම සුපර්මෑන් සෝඩ්ව ඩිස්ට්‍රොයි කරලා දානවා. ඉතින් සැක්ස්නයිඩර් ගැන පොඩි වචනයක් කියන්න ස්නයිඩර් තමන්ගේ දේ හොඳට කරා. සුපර්මෑන් චිත්‍රපටිය ඒ කියන්නේ මෑන් ඔෆ් චිත්‍රපටිය සාර්ථකව ප්‍රේක්ෂකයා අතරට අරන් ආවා. all DC එක ඇතුළේ පළවෙනි නිර්මාණ විදිහට තමයි අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ නිර්මාණයක්. Man of Steel කියන්නේ මට අනුව සුපර්මෑන් සහ දේශපාලනය. සරලවම සුපර්මෑන් දේශපාලනය තමයි Man of Steel චිත්‍රපටය මට. ඉතින් අපිත් එක්ක ගොඩක් කට්ටිය මේ දෙක තුලා ඉන්නවා. මේක මම ආතල්ලගේ කරන් යන වැඩක්. ඒක දන්නවා හැමෝම. ඉතින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි මේ වගේ ඉස්සරහටත් කතා කරමු අලුත් නිර්මාණ ගැන, අලුත් තොරතුරු ගැන. එහෙනම් ඉතින් මම බානුක රූපසිංහ UBR මේ වගේම අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. subscribe කරලා set වෙන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු Ben Affleck flop ද කියලා. බල්ලා